ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි සන්බෙඩ් වලට මොකද කරන්නේ කියලා. මොකද සන්බෙඩ් කියලා කියන්නේ දැන් හොටෙල්ස් වලම ගත්තම ගොඩක් අවුව වැටෙන වැස්ස වැටෙන මේ හරියක් බේරගන්න අමාරු තැනක්නේ. එතකොට සන්බෙඩ් වලට මොනවද කරන්න තියෙන මේ හොඳම කෝටින් එක මොකද්ද කියලා අහනවා, ප්‍රොටෙක්ෂන් එක මොකද්ද කියලා. ඉතින් සන්බෙඩ් ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට දකින්න හම්බෙන්නේ මේ අවුව නිසා ෆේඩ් වීම කියන එක හරි ඉක්මනට පේන්න තියෙනවා. ඊට අමතරව මේ හැම වෙලාවෙම වැස්ස ජලය වැටෙනවා, කුඩු තෙත පිටින් ඉන්න පුළුවන්. ඒ වගේ දේවලුත් එක්ක මේ දිරන්න තියෙන ප්‍රවණතාවය හරි ඉක්මනට දිරන්න බලනවා. මේ තමයි ප්‍රධානම කන්සර්න්. එතකොට අනිත් එක තමයි සන්බෙඩ් සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම යූස් වෙන හොටෙල් එක වගේ. ඉතින් මේක අර මේ ඒක අර ඔරිජිනල් තත්ත්වයෙන් අර පෙනුමෙන් තියාගන්න එකත් හරි අත්‍යවශ්‍ය කාරණයක්. මේ ටෙක්නිකලි බැලුවොත් මොකක්ද සන්බෙඩ් වලට හරියටම හරියන්නේ මොනවද අපි බලන්න ඕන කාරණා කියලා ගත්තාම දැන් මේ සන්බෙඩ් වල UV ප්‍රොටෙක්ෂන් කියන එක. කියන්නේ ඉර එළියට ඔරොත්තු දීම කියන කාරණය කෝටින් එකක අත්‍යවශ්‍යයි. ඒක ඉතාලම හොඳට තියෙන්න ඕනේ. නැත්තම් මේක කොහොමවත් හරියන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේක මේ සර්ෆේස් කෝටින් එකක්ම වෙලා හරියන්නේ නැහැ. මොකද යම්කිසි තැනකින් පොඩ්ඩක් හරි හීරුනොත් ඒ තැන් වලින් වතුර ඇතුළට උරාගෙන එතන දිරන්න පටන් ගන්න පුළුවන්. ඒක නිසා අර පෙනිට්‍රේෂන් එකක් එක්ක ලීයට මේ ආලේපනේ උරාගෙන සැචුරේෂන් එකක් එහෙමත් නැත්නම් ප්‍රොටෙක්ටිව් ලේයර් එකක් හැදිලා තියෙනවා කියන කාරණෙත් මේ අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් එතකොට සන්බෙඩ් එකකට වගේ කෝටින් එකක් තෝරගන්නකොට අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ මේක පෙනිට්‍රේටිව් සර්ෆේස් කෝටින් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සර්ෆේස් රිටෙන්ෂන් එකක් මේ මතු පිටත් ආලේපනේ තියෙන්න ඕනේ, UV රෙසිස්ටන්ස් හොඳට තියෙන්න නම්. ඔයිල් එකක් මේ වගේ තැනකට හරියටම හරියන්නේ නැත්te ලංකාව වගේ රටක ඒකයි. ඔයිල් එකක් කියන්නේ සම්පූර්ණ උරා ගන්න ආලේපනයක් නේ. ඒතකොට මේකට ඔයිල් එකක් නෙමෙයි පෙනිට්‍රේටිව් සර්ෆේස් කෝටින් එකක් තමයි ඕන වෙන්නේ. එතකොට මේක ලී ඇතුළටත් උරාගෙන බැරි එකක් හැදෙනවා සහ සර්ෆේස් එකත් ප්‍රොටෙක්ට් වෙනවා. මේකේදී අනිත් කාරණේ තමයි මේ සර්ෆේස් කෝටින් එකක් තියෙනකොට ගොඩක් අරට টොප් කෝට් එකක් වගේ යූස් කරන තරක් තිබුණොත් මේවා අපහු අපි ආයි මේන්ටේන් කරනකොට ඊළඟ කෝටින් එක කරනකොට මේක සෑන් කරන්න වෙනවා. ඉතින් ඒතකොට හොටෙල් එක මේක හරි කොස්ට්ලි සහ අපිට ටයිම් කන්සියුමින් වැඩක්. ගොඩක් අරට දැන් දන්නවා මේ ඕෆ් සීසන් නැහැනේ. ඒතකොට හොටෙල් එක වහලා තියන්න සන්බෙඩ් අයින් කරන්න මේන්ටේන් කරන්න වෙලාවකුත් නැහැ. ඒතකොට මේක ඒ යන අතරදීම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි සෑන් කරන්න ගියාම මේක හොටෙල් වල හරි ප්‍රශ්නයක් දූවිලි යනවා. මේක හරියට කරගන්න අමාරුයි. ඉතින් එතකොට මේ සෑන් කිරීම අවශ්‍ය නැති වෙනවා නම් ඒකත් ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් අපේ රේන්ජ් එක ගෝරි රේන්ජ් එක ගත්තාම ගෝරි 44 කියලා කියන්නේ සන්බෙඩ් වලට අයිඩියල් කෝටින් එකක්. මේක පෙනිට්‍රේටිව් සර්ෆේස් කෝටින් එක. මේක හොඳින් ලීයට උරා ගන්නවා. සර්ෆේස් එකත් ඉතාම හොඳින් තියෙනවා. දැන් පහුගිය අවුරුදු 5-6 ඇතුළත ලංකාවේ විශේෂයෙන් ওই මූදුබඩ ආශ්‍රිත ප්‍රදේශවල ඉතාම හොඳින් මේ ඉර එළියට මූදු හුළඟට ඒ තියෙන කන්ඩිෂන්ස් වලට ඔරොත්තු දෙන ආලේපනයක් විදියට පිළිගත් එකක් තමයි ගෝරි 44 කියලා කියන්නේ. මෝල්ඩිව්ස් වලත් ඒ වගේම තමයි. ඉතින් එතකොට මේක අපි අර අනිත් නඩත්තුව ගත්තාම මේක ඔයගලන්ට දැන් පළවෙනි කෝට් එකක පළවෙනි පාර කරලා ගියාට පස්සේ ආයි නඩත්තු කරන්න වෙනකොට මේක රිමූව් කරන්න ඕනේ නැහැ, සෑන් කරන්න ඕනේ නැහැ. ඒ තියෙන එක උඩින්ම අපිට ක්ලීන් කරලා හරි ලයිට් සෑන්ඩින් එකක් කරලා හරි කරගන්න පුළුවන්. ඒක වඩාත්ම වැදගත්. එතකොට ස්කිල් කෙනෙක් නොවුනත් හොටෙල් එකේ ස්ටාෆ් එකටම වුණත් පුළුවන් මේ මේන්ටෙනන්ස් කරගෙන යන්න. එතකොට අපේ වයිඩ් රේන්ජ් එකක් තියෙනවා කලර්ස් වල ටීක්, වෝල්නට්, බර්මටික්, මැහෝගනි මේ වගේ වුඩ් කලර්ස් 18ක්. තව අනිත් කලර්ස් උත් තියෙනවා. ඇවිල්ලා බලන්න ලොකු රේන්ජ් එකක් තියෙනවා. එතකොට මේ කලර් එකෙන් අරගෙන මේක බ්‍රෂ් එකකින් ඇප්ලයි කරගන්න පුළුවන්. බ්‍රෂ් මාර්ක් හිටින්නේ මේ වගේ මොකුත් නැහැ. ස්ප්‍රේ කරන්නම අවශ්‍යයි කියලා එකක් නැහැ. අවශ්‍ය නම් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ ගොඩක් දේවල් තියෙනවා. මේක ඩෙන්මාර්ක් වලම හදලා ඉන්න නිසා ක්වොලිටි එක ගැන මම ආයෙ අමුතුවෙන් කතා කරන්නේ නැහැ. අවුරුදු 120ක් ඩෙන්මාර්ක් වල තියෙන බ්‍රෑන්ඩ් එකක් විදියට ගෝරි ක්වොලිටි එක ගැන අපි ආයෙ කතා කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඉතින් මේ ගැන වැඩි විස්තර ඕන නම් අපිට කෝල් එකක් දෙන්න. අපි කැමති ඔයගලන්ගේ හොටෙල් එකට ඇවිල්ලා ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්න. අපේ අරමුණ තමයි මේ ගෝරි නිෂ්පාදන ඕගලන්ට අරගෙන යන අතරදිම මේ දව ආරක්ෂණ තාක්ෂණය නිවැරදි විදියට අරන් ඇවිල්ලා ඒ තියෙන දව යෙදවුම් වල ආයු කාලය වැඩි කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව.